Hello everyone. ඉතින් ඔයාලා හැම කෙනෙක්ම ආදරෙන් පිළිගන්නවා මේ අද වීඩියෝ එකට. ඉතින් මේක තමයි මගේ second video එක මේ beverage classification video series එකේ. එතකොට අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ alcoholic beverages ගැන. එතකොට alcoholic beverage ප්‍රධාන වශයෙන් ගත්තාම ඒවා හදන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි fermentation process සහ අනික තමයි distillation process. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ මේ fermentation process එක use කරලා හදන alcoholic beverages ගැන. ඉතින් ප්‍රධාන වශයෙන් අපිට කතා කරන්න පුළුවන් beers, wines, ciders and sakes. ඔය වගේ දේවල් ගැන තමයි අපිට ප්‍රධාන වශයෙන්ම කතා කරන්න පුළුවන්. ඉතින් අපි පටන් ගමු මේ beer කියන fermented alcoholic beverage එකකින්. එතකොට beer ප්‍රධාන වශයෙන්ම ගත්තාම beer හදන්න ingredients හතරක් තියෙනවා. එකක් තමයි malted barley, malted grain. ඉතින් barley, wheat, rye වගේ ඕනම එකක් ගන්න පුළුවන් මේ beer හදන්න. එතකොට malted එකක් තමයි කියන්නේ මේ අපි දන්නවා දැන් dry barley wheat වගේ ගත්තාම හාල් වගේ දෙයක් ගත්තාම වුණත් ඒ වගේ තියෙන sugar content එකක් නැහැ. ඉතින් ඒක sugar naturally okay වෙන්න යාලා ඒකට වතුර දාලා soak කරලා ඒක preparation method එකක් තියෙනවා. ඒකට තමයි malted කියලා කියන්නේ. ඒකට තමයි brewing කියන්නේ oil process එකට තමයි. ඊට පස්සේ yeast, water and hops. එතකොට ඊස්ට් අනිවාර්යෙන් ඕන fermentation එකට water අනිවාර්යෙන් ඕන. ඊට පස්සේ hops කියලා කියන්නේ especially මේ beer වලට use කරන ingredient එකක්. ඒක මේක natural plant එක හැදෙන නිකන් corn එකක් වගේ තියෙන මලක් වගේ එකක්. එතකොට මේකෙන් වෙන ප්‍රධානම දේ තමයි බියර් එකට මේ bitterness එක ඇඩ්. අපි දන්නවා බියර් එකක් බීගුවාම තියෙන අර bitterness, bitter flavor එක එන්නේ මේ hops කියන plant එකකින්. ඒ වගේම තමයි ඒක food preservative ingredient එකක්. ඒ කියන්නේ බියර් හදන්න කලින් අතීතයේ ගොඩක් ඔය දැන් අපි දන්නවා sulfur dioxide වගේ දේවල් වයින් එකක් ගත්තාම sulfur තියෙනවා. එතකොට ඒවා ප්‍රධාන වශයෙන් use කරන්නේ මේ freshness එක preserve කරන්න. ඉතින් hops කියන එකේ naturally මේ preservative ingredients තියෙන එකක් තමයි hops කියලා කියන්නේ. හරි. එතකොට ප්‍රධාන වශයෙන්ම බියර් ගත්තාම කැටගරිස් දෙකක් තියෙනවා. එකක් ඒල් සහ ලාගර්. එතකොට අපි දන්න මේ හැම බියර් එකක්ම වැටෙන්නේ මේ කැටගරිස් දෙකේ එකකට. ඉතින් මේකේ තියෙන ප්‍රධානම වෙනස්කම් තමයි මේකේ fermenting temperature එක සහ මේකේ fermentation process එකේ තියෙන yeast තියෙන විදිහ. ඉතින් ප්‍රධාන වශයෙන් ඒල් බියර් ගත්තාම ඒකේ fermentation එක සාමාන්‍යයෙන් celsius 15-20 අතර යනවා. එතකොට ඒක ගොඩක් quick. ඒ වගේම තමයි මේ yeast fermentation එක වෙලාවට vessel එකේ top එකේ තමයි තියෙන්නේ. එතකොට මේකේ flavors bodies ගොඩක් strong. අපි දන්නවා දැන් මේ Indian pale ale කියලා බියර් එකක් තියෙනවා IPA කියලා කියන්නේ. ඊට පස්සේ pale ale, wheat beer, stouts මේ හැමදේම strong high alcohol තියෙන beers. එතකොට ඒවා ගොඩක් අනිත් බියර් එක ගත්තාම ගොඩක් strong. ඉතින් මේක තමයි ප්‍රධානම වෙනස්කම සහ කැටගරි එක. ඊට පස්සේ අපි බලමු ලාගර් කියන්නේ මොකක්ද කියලා. ලාගර් බියර් එක ගත්තාම fermenting temperatures below. ඒ කියන්නේ 7ත් 12ත් වගේ අතර තමයි තියෙන්නේ. අනිත් එක මේක longer fermenting process එකක් වෙනවා. ඒ වගේම තමයි මේකෙදි yeast තියෙන්නේ bottom එකේ. bottom fermenting process එකක් තමයි වෙන්නේ. එතකොට අපි දන්නවා මේ American lagers, pilsners මේ හැම lager beer එකක්ම අපි දන්න ඒ හැම එකම වැටෙන්නේ මේ lager කියන කැටගරි එක යටතේ. ඉතින් දැන් ඔයාලට තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඉතින් මම මේ රෙස්ටොරන්ට් industry එකේ වැඩ කරන විදිහ කෙනෙක් විදිහට බාර් වල ඉන්න කෙනෙක් විදිහට ගෙස්ලා ගොඩක්ම අහන ප්‍රශ්නයක් තමයි is it too bitter, is it light, is it strong ඔය වගේ දේවල් තමයි අහන්නේ. ඉතින් ඔයා දැන් දැනගන්න ඕන ප්‍රධාන වශයෙන් කැටගරිස් දෙකක් තියෙනවා. හරි මේ කැටගරි එකේ lager beer එකක් ගත්තාම ඒක clean, crisp සහ easy drinking එකක් low alcohol beverage. ඉතින් ගොඩක් වෙලාවට 4ත් 6ත් වගේ අතර තමයි තියෙන්නේ. ඉතින් ඒල් බියර් එකක් ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට dark, එතකොට ගොඩක් මේ strong flavors, alcohol high. ඉතින් මේවා තමයි ප්‍රධාන වශයෙන් ඔයා කතා කරන්න ඕන දේවල් ගෙස්ලත් එක්ක. ඉතින් බියර් ගැන අපි දැනගන්න ඕන ඔය දේ තමයි මූලික වශයෙන්. එහෙනම් අපි යමු ඊළඟට wine කියන කැටගරි එකට. ඉතින් wine ගත්තාම මම වීඩියෝස් ගොඩාක් කරලා තිනවා ගොඩක්ම මූලික ඉන්ෆර්මේෂන් දාලා වීඩියෝස් ගොඩක් කරලා තිනවා. ඔයාලගේ මගේ channel එක බලන්න පුළුවන්. wine කියන්නේ alcoholic beverage එකක් හදන්නේ fermented grape juice වලින්. ඉතින් ඒකේ ප්‍රධානම ingredients තමයි grapes, water, sugar සහ yeast කියන්නේ. එතකොට ගොඩක් වෙලාවට මේ sugar naturally grapes juice වල තියෙනවා. ඉතින් fermentation එක වෙලාවට මේ yeast කරන්නේ මේ sugar alcohol බවට පරිවර්තනය කරන එක. ඒ වගේම තමයි carbon dioxide එකක් කියන්නේ by product එකක් හැදෙන මේ wine production. ඉතින් wine ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තියෙනවා. අපි දන්නවා still, sparkling and fortified. ඒ still ගත්තාම red, white,
රොසේ වයින් කියලා තින්නේ මේ ස්ටිල් වයින්ස් ඊට පස්සේ ස්පාර්ක්ලින් වයින්ස් ගත්තම ෂැම්පේන් ප්‍රෝසෙකෝ කාවා මෙතඩි කැප් ලසිකය ඔය ගොඩක් තියෙන ඊට පස්සේ ෆොටිෆයිඩ් ගත්තහම ෂෙරි පෝත් මාර්සලා මැදේරා වගේ තියෙන. ඉතින් ප්‍රධාන වශයෙන් වයින් කැටගරිස් තුනයි හදන්නේ මිදි වලින් ඒ දේවල් තමයි ඔයා දැනගන්න. ඉතින් වාට වයින් ගැන ගොඩක් ඉගෙන ගන්න ඕන නම් ඉස්සරහට මගේ channel එකේ කරලා තියෙන ගොඩක් වීඩියෝ සහ මම ඉදිරියටත් කරන දේවල් මාත් එක්ක ඉඳලා ගන්න පුළුවන්. වයින් knowledge කියන්නේ ඇත්තටම strong skill එකක් මේ restaurant industry එකේ. ඒ හින්දා වයින් ගැන ඉගෙන ගන්න ආසාවක් තියෙන කෙනෙක් නම් මාත් එක්ක රැඳිලා ඉන්න පුළුවන්. මගෙන් ඔයාලා ප්‍රශ්න අහන්න පුළුවන්. ඉතින් මම ගොඩක් දේවල් කරනවා මේ වයින් related contents හදනවා. ඊට පස්සේ අපි බලමු මොනවද මේ සයිඩර් කියන්නේ කියලා. හරි. සයිඩර් කිව්වහමත් වයින් වගේමයි හැබැයි මේක හදන්නේ ඇපල්ස් වලින්. එතකොට මේකේ රෝ මැටීරියල් එක තමයි ෆ්‍රෙෂ් ඇපල් ජූස්. එතකොට ඊස්ට් වෝටර් අනිත් ටිකේ විදිහටම තියෙනවා. එතකොට මේකෙදි වෙන්නේ ඇපල් ජූස් එකේ තියෙන sugar වලින් තමයි ඊස්ට් ඇඩ් කරලා ෆර්මන්ටේෂන් එක හදලා මේ ප්‍රොඩක්ට් එක සයිඩර් එකක් කියලා හදන්නේ. ගොඩක් වෙලාවට ඇපල් සයිඩර් නැත්නම් pears අනම්මන අනිත් ෆෘට්ස් වලිමුත් හදන ඒවා තියෙනවා. නමුත් ඇපල් සයිඩර් තමයි ගොඩක්ම ලෝකේ ෆේමස් සහ ගොඩක් මිනිස්සු කැමති බොන්ඩ. ඒකේ තියෙන අර pleasant flavor profile එකට. ඉතින් ගොඩක් වෙලාවට සයිඩර්ස් වල ඇල්කොහොල් 4-7 වගේ අතර තමයි තියෙන්නේ. ඉතින් වයින් එකක් ගත්තොත් මට කියන්න බැරි වෙච්ච දෙයක් තමයි වයින් එක සාමාන්‍යයෙන් 9-15 අතර තියෙනවා ඇල්කොහොල් ඒක රේන්ජ් ටයිප් එක ස්ටයිල් එක අනුව වෙනස් වෙනවා. එතකොට සයිඩර් වල ප්‍රධාන වශයෙන් 4-7 අතර තියෙන. ඉතින් ලංකාවෙත් තියෙනවා ගොඩක් මම දැකලා තියෙනවා ඔය සයිඩර්ස්. ඉතින් මේවා ගොඩක් මේ ලේඩිස්ලාට වගේ සෙට් වෙනවා. එයාලගේ පැලට් වලට සෙට් වෙන ඩ්‍රින්ක් එකක් තමයි සයිඩර් කියන්නේ. ඇත්තටම රසයි. ඒ වගේම තමයි ඒක ගොඩක් ටොක්සික් නැහැ. ඊට පස්සේ අපි යමු මේ සකේ කියන කැටගරි එකට. ඉතින් සකේ කිව්වහම මේකට ඩිස්ටිල්ද කියන්නත් බෑ, ෆර්මන්ටින් කියන්නත් බෑ. මේක ජැපනීස් ට්‍රැඩිෂනල් ඇල්කොහොලික් බෙවරේජ් එකක් කියලා තමයි කියන්නේ. නමුත් මේක ගොඩක් වෙලාවට හදන්නේ මේ බියර් ප්‍රොසෙස් එකට ගොඩක් සමාන විදිහට තමයි හදන්නේ. මොකද ඒකේ තියෙන ප්‍රධානම ඉන්ග්‍රීඩියන්ට්ස් තමයි water, rice, koji, yeast. එතකොට රයිස් වලින් තමයි මේක හදන්නේ. රයිස් තමයි රෝ මැටීරියල් එක. එතකොට කරන්නේ මේ රයිස් ඉස්සෙල්ලා පොඟවලා ඒවට තියෙන koji කියලා මේක ඇවිල්ලා නැචරල් ෆංගස් එක. koji කියන එක දාපුවාම මේ රයිස් පෙඟිච්ච රයිස් වලට sugar හැදෙනවා. ඒකල ඊට පස්සේ තමයි මේ ෆර්මන්ටේෂන් ප්‍රොසෙස් එක පටන් ගන්න. ඉතින් මේක ඉස්සෙල්ලාම බ්‍රූවිං ප්‍රොසෙස් පාර්ට් එකක් තියෙනවා. ඊට පස්සේ තමයි ෆර්මන්ටේෂන් එක පටන් ගන්න. ඒ හින්දා මේක වයින් එකක් වගේ කියනවට වඩා බියර් එකකට කියන ප්‍රතිශතය තමයි වැඩි. නමුත් ඕවරෝල් කියන්නේ ට්‍රැඩිෂනල් ජැපනීස් ඇල්කොහොලික් බෙවරේජ් කියලා තමයි කියන්නේ. ඉතින් සකේ කියන්නේ ඇත්තටම ලොකු ඩිමාන්ඩ් එකක් තියෙන ගොඩක් අන්ඩර්රේටඩ් බෙවරේජ් එකක්, ඇල්කොහොලික් බෙවරේජ් එකක්. නමුත් ඉතින් හොටෙල් ඉන්ඩස්ට්‍රි එකේ අපි දන්නවා මේ සකේ කියන එකේ තියෙන වටිනාකම සහ ඒකේ තියෙන ක්වොලිටි එක. නමුත් ඉතින් ඇවරේජ් ගත්තාම ගොඩක් පබ්ලික් එයාලා දන්නේ නැහැ මේ සකේ කියන එක ගොඩක් වෙලාවට. ඉතින් සකේ වලත් ප්‍රධාන වශයෙන් කැටගරිස් දෙකක් තියෙන. එකක් තමයි පියෝර් රයිස් එක්ස්ප්‍රෙෂන් එක, යුන්මා ස්ටයිල් එක සහ මේ ඇඩඩ් ඩිස්ටිල්ඩ් ස්පිරිට් එකක් ඇඩඩ් කරලා හදන ස්ටයිල් එක. ඒකට හොන්ජෝසෝ ස්ටයිල්. එතකොට ඒකේ ප්‍රධාන වශයෙන්ම වෙන්නේ මේ රයිස් එක පොලිෂ් කරන පොලිෂින් රේටු එකක් තියෙනවා. සමහරවිට 100%, 60%, 50% කියලා තියෙන එක කොටස්. ඉතින් අපි දන්නවා හාල් ඇටයක් ගත්තාම මේ හාල්ලට තියෙන අවුට ලේයර් එක යාලා පොලිෂ් කරලා ඇතුලේ තියෙන ගොඩක්ම අර නියුට්‍රියන්ස් තියෙන ගොඩක්ම අවශ්‍යම දේ තියෙන එක විතරක් අරගෙන ඒක තමයි මේ බ්‍රූව් කරලා මේ ෆර්මන්ටේෂන් ප්‍රොසෙස් එකට දාලා මේ සකේ එක හදන්නේ. ඉතින් මේකෙදි වෙන්නේ ගොඩක් ක්වොලිටි එක අතින් ගොඩක් වැඩි සහ මේකේ ලේබර් ඉන්ටෙන්සිව් එකත් වැඩි. මොකද මේක පොලිෂ් කරලා මේකට තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ගන්න වැඩි. සාමාන්‍යයෙන් 100% ඒ කියන්නේ පොලිෂ් කරන්නේ නැතුව හදන රයිස් වලට යන රයිස් වගේ දෙගුණයක් යනවා. ඉතින් මේ පොලිෂ් කරලා හදන මේ රයිස් එකට ඉතින් ජුන්මයි ජින්ජෝ ජුන්මයි දයිජින්ජෝ කියලා තියෙනවා. ඒ කියන්නේ ජුන්මයි කිව්වහම 100% වෙන්න පුළුවන්, 70ත් 100% වෙන්න පුළුවන්. ඉතින් ජුන්මයි ජින්ජෝ කිව්වම 60ත් 70ත් අතර වෙන්න පුළුවන්. ඊට පස්සේ ජුන්මයි දයිජින්ජෝ කියන්නේ 50න් පල්ලෙහා. එතකොට හොන්ජෝසෝ ස්ටයිල් තියෙනවා, ජින්ජෝ සහ දයිජින්ජෝ. එතකොට මේ ජුන්මයි කැලලක් ඔයාලා දකින්න නැත්නම් ලේබල් එකේ ඒ කියන්නේ මේ වයින් මේ ශකේක අනිවාර්යෙන් හදලා තියෙන්නේ ඇඩඩ් ස්පිරිට් එකක් දාලා. එතකොට ජුන්මයි කියලා තියෙනවා අනිවාර්යෙන් ඔයාලා දැනගන්න ඕනේ ඒකේ ඇඩඩ් මේ ස්පිරිට් මොකුත් නැහැ. ඒ කියන්නේ ඒකේ පියෝර් රයිස් එක්ස්ප්‍රෙෂන් එකක් තමයි තියෙන්නේ. සකේ වලත් බ්‍රෑන්ඩ්ස් ගොඩාක් තියෙනවා, හයි ක්වොලිටි සකේස් ගොඩාක් තියෙනවා මේ ලෝකේ. ඒවා ගොඩාක් හයි ප්‍රයිස් වලට සෙල් වෙනවා. ඒවට හැදිච්ච වෙනම ක්ලයින්ටල් බේස් එකක් මේ ලෝකේ ඉන්නවා. ඉතින් යාලා මේ සකේ වලට ගොඩාක් ආසයි සහ
සකේ ගොඩක් කලාට සර්ව් කරන්නේ ජපනිස් ෆුඩ් එක්කම තමයි. ඔයාලා ජපනිස් රෙස්ටොරන්ට් එකකට ගියොත් අනිවාර්යෙන් ඔයාලට සකේ තියෙනවමයි. මොකද ඒ වගේ තියෙන මේ උමාමි ෆ්ලේවර් ප්‍රොෆයිල් එකත් එක්ක ගොඩක් කලාවට යනවා මේ සකේ. ඉතින් මේ ප්‍රධාන වශයෙන් මට කතා කරන්න ඕනේ මේ වීඩියෝ එකකින් මේ ටික ගැන විතරයි. ඉතින් අපි දැන් දන්නවා මොනවද fermented alcoholic beverages සහ ඒවා ප්‍රධාන වශයෙන් හදන process එක කොහොමද. ඒ වගේම තමයි ඔයගේ raw materials මොනවද. ඉතින් ඔයා මේ ඉන්ෆර්මේෂන්ස් ටික හරියට ඔලුවට දාගත්තොත් ඔයා රෙස්ටොරන්ට් එකේ වැඩ කරනකොට ඔයාගේ කොන්ෆිඩන්ස් එක ගෙස් කෙනෙක් එක්ක කතා කරලා මේ වගේ ප්‍රොඩක්ට් එකක් රෙකමන්ඩ් කරන්න තියෙන කොන්ෆිඩන්ස් එක වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉෆෙක්ටිව් කමියුනිකේෂන් එකක් හදාගත්තට පස්සේ ඔයාට ගෙස්ලත් එක්ක තියෙන පර්සනල් රිලේෂන්ෂිප් එකේ හරහා ඔයාට ගන්න පුළුවන් ගොඩක් ටිප්ස් සහ ඔයාගේ ඕවරෝල් ඉන්කම් එක මැක්සිමයිස් කරගන්න පුළුවන්. ඉතින් මම ඊළඟ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ මේ ස්පිරිට්ස් ගැන. ඉතින් ස්පිරිට්ස් කිව්වම අපි දන්නවා ජින් වොඩ්කා රම් ටිකිලා විස්කී බ්‍රැන්ඩි ඊට පස්සේ ලීකර්ස් මේ හැමදේම තියෙනවා. ඉතින් මම ඒක එපිසෝඩ් දෙකකට වගේ තමයි කරන්න හිතාගෙන ඉන්නේ. ඉතින් මම ඔයාලා ඊළඟ වීඩියෝ එකකින් අනිවාර්යෙන් හම්බෙන්නම්. ඔයාලා හැමෝම එහෙනම් පරිස්සමෙන් ඉන්න. ජය වේවා.